අපේ රටේ ගායන ලෝකයේ ඉන්න විරාජිනිය. ඒ කියන්නේ නිරෝෂ විරාජිනී ගැන මේ දවස්වල ඇසෙන කතාවක් නිසා බුකියේ ලොකු කතාබහක් ඇති වෙලා. මේ ප්‍රවීණ ගායිකාව ගැන ව්‍යාජ තොරතුරු අඩංගු වීඩියෝවත් YouTube එකේ සංසරණය වීම තමයි මේ කතාවට මුල. YouTube නාලිකාවක් මගින් නිකුත් කරපු මේ වීඩියෝවෙන් කියවුනේ නිරෝෂ දිගු කාලයක් තිස්සේ අසනීප තත්වයකින් පෙළෙනවා කියලයි. ඒ නිසා තමයි ඈ හිරු ස්ටාර් මිනිසිරු මඩුල්ලෙන් පවා ඉවත් වුණේ කියලත් එහි සඳහන් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි. මේ කලා ලෝකෙන් සමුගෙන ඈ ධර්මයට නැඹුරු වෙලා කියලා කිව්වට අමතරව සසුන්ගත වීමේ සූදානමකින් පවා ඉන්නවා කියලා එහිදී ප්‍රකාශ වුණා. මේ ආරංචිය ඇහුනම නිරෝෂාගේ රසිකයින්ට ඇත්තටම දුක හිතුණා. ඒත් මේ හැම කතාවක්ම ඇත්තටම බොරු. නිරෝෂ මේ හැම කාරණාවක්ම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇය කියන්නේ මේ වීඩියෝව AI තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කරපු ව්‍යාජ එකක් කියලයි. ඉතින් මේ ව්‍යාජ තොරතුරු ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍ය තවමත් පවතින නිසා තමන්ගේ රසිකයින්ට නිවැරදි තොරතුරු ලබා දෙන්න අරමුණින් නිරෝෂ තමන්ගේ Facebook පිටුවට නිල වීඩියෝවක් එකතු කරලා තිබුණා. ඇය පෙන්වා දුන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු රසිකයින් අතරට පත්වීම ඇයගේ කලා දිවියට පවා අයහපතක් ගෙන දෙන කාරණාවක් වන බවයි. කලාවට ආදරය කරන කෙනෙකුට මේ වගේ බොරු ප්‍රචාර නිසා වෙන හානිය හරිම කනගාටුදායකයි. මම මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් ඒ වගේම මට ආදරය කරන හැමෝටම පොඩි පණිවිඩයක් කියන්න ආවේ. මොකද මේ අද උදේ සිට YouTube නාලිකාවක් විසින් Trending 1 කියන YouTube නාලිකාව විසින් මම සම්බන්ධ පොඩි අසත්‍ය ප්‍රචාරය කරලා තියෙන නිසා මම හිතන්නේ ඒක AI ජෙනරේට් කරලා හදපු වීඩියෝස් දාලා ඒක විනාශම කතාවක් මගේ සිතුවිල්ලකවත් තිබෙන්නේ නැති කතාවක්. ඕන ඒක ප්‍රචාරය කරගෙන මේ යනවා. ඒක මට යහපතක් හැටියට නෙමෙයි මට ඒක ඉන්නේ යහපතක් හැටියට. මොකද මම වැඩ කරගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක් මාදටත් එදා වගේම අද වෙනකම්ම මගේ ගීත ගායනයවත් මම කරන වැඩ කටයුතුවත් කිසිම දෙයක් නවත්තලා නැහැ. ඉතින් මම සතුටින් සහ කනගාටුවෙන් කියන්න කැමති එයට ප්‍රචාරය දක්වන YouTube නාලිකාවට Trending 1 කියන YouTube නාලිකාවට ඔබ ගිහින් report කිරීම තුලින් එම නාලිකාව කරගෙන යන්න ඕන්ට බැරුව යනවා. ඉතින් ඒ වගේම මම මේ වෙනකොට නීතිමය පියවරක් අරන් තියෙනවා. මොකද මම ඕන්ට officially දැනුම් දීමක් කරා ඉවත් කරගන්නාමෙන් නමුත් මේ වෙනකොටත් තාමත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ නිසා මට මේක ඔබ හැමෝම මට ගේන්න උවමනාව නා. ඉතින් මට ආදරය කරන හැමෝම ගිහින් ඒකට report කරන්න. එතකොට ඒ වගේ වැරදි වැඩ කරන අයට මේ රටේ මේ ඩිජිටල් කරණය තුළ ඉඩක් නැති වෙන්න ඕනේ. මොකද මේ රටේ තරම් ඩිජිටල් කරණය ඇතුලේ වැරදි වැඩ කරන සමාජයක් මම දැකලා නැහැ. ඒ නිසා අපි මේකට විරුද්ධව නැගී හිටමු. මම වෙනුවෙන් මම වගේ තවත් ගොඩක් කලාකරුවන් වෙනුවෙන් මම මේ ඉල්ලීම කරන්නේ.